කෘතියේ සමහර රූප සටහන් යොදාගෙන තියෙනවා. මම ඒක ගැන කතා කරන්න කැමතියි. ඇත්තටම මේකේ චිත්‍රය ඇන්දේ බෙත්ම ගෙදර සුමතිපාල ඒ මහත්මයා තමයි. නමුත් අපි ඇත්තටම හැම චිත්‍රයක්ම අපි අතින් ඇඳලා දුන්නා. ඒකේ තියෙනවා පතුරු තියන්න ඕන ක්‍රම. ඒ කියන්නේ කොයි ආකාරයකටද මේ පතුරු කියන්නේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව දැන් අස්තියක් සවි කරනවා නම් මූලිකම සිද්ධාන්තය තමයි ඒක හරියාකාරව සවි කරන්න ඕනේ. කියන්නේ සැකසීම කරන්න ඕනේ. බෝන් එක රිඩක්ෂන්ස් කරන්න ඕනේ. එතකොට දේශීය වෛද්‍ය ක්‍රමය ගත්තොත් එහෙම අපි කරන්නේ බාහිර සැකසීම. ඒ කියන්නේ සැකසීම ගත්තොත් ඕපන් රිඩක්ෂන් ක්ලෝස් රිඩක්ෂන් කියලා තියෙනවා. ඒ කියන්නේ විවෘත සවි කිරීම සංවෘත සවි කිරීම කියන. එතකොට අපි කරන්නේ සංවෘත සවි කිරීම. එතකොට ඊළඟට වැදගත්ම දේ තමයි සවි කිරීම කියන එක. ඒ කියන්නේ සවි කිරීම කියන්නේ ෆික්සේෂන් කියන එක. එතකොට මේකෙදි තමයි අපි යොදාගන්නේ දැන් බටහිර වෛද්‍ය විද්‍යාව ගත්තොත් එහෙම යාලා කරනවා සවි කිරීමේදී ඉන්ටර්නල් ෆික්සේෂන් කරනවා, අභ්‍යන්තර සවි කිරීම කරනවා. අනිත් එක තමයි එක්ස්ටර්නල් ෆික්සේෂන්, බාහිර සවි කිරීම. එතකොට ඉන්ටර්නල් ෆික්සේෂන් වලදී ඒ කට්ටිය නවීන විද්‍යාත්මක ශල්‍යාගාර පහසුකම් තියෙනින්ද යාලා දියුණු කරලා තියෙනවා. සමහර ඒවාට ප්ලේට්ස් වර්ග දානවා, සමහරට ඇන වර්ග දානවා, සමහරලාට ප්ලේට් එකත් එක්ක ස්ක්‍රූ ඇන දානවා, සමහරලාට ඉන්ට්‍රාමෙඩුලර් නේල් තියෙනවා, සමහරලාට වයර්ස් වර්ග දානවා. එහෙම කරලා අභ්‍යන්තර සවි කිරීම කරනවා. එහෙම නැත්නම් බාහිර සවි කිරීම කරනකොට තමයි ගොඩක් වෙලාවට POP කාස්ට් එකක් ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ. දැන් දේශීය වෛද්‍ය ක්‍රමය අනුවත් මූලධර්ම එකයි. මේ වෛද්‍ය ක්‍රමය කියන එකේ මූලධර්ම වෙනස් වෙන විදිහක් නැහැ. ඒතර අපිත් කරන්නේ සැකසීම කරනවා, සවි කිරීම කරනවා, ව්‍යායාම් කරනවා. එතකොට සවි කිරීම කරන එකට තමයි අපි අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අනුව අපි යොදාගත්තේ ඒ කාලේ ඉඳන් ගස්වල පතුරු. උණ පතුරු යොදාගත්තා. ඒ වගේම නුග ගස්වල පොතු යොදාගත්තා. ඒ වගේම වර්තමානයේදීත් අපි ඒ වගේ කිසියම් හෝ ආකාරයකට පතුරක් සකස් කරලා ඒ පතුර නිවැරදි ආකාරයට තැබීම තුළින් තමයි ඒ සවි කිරීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ ග්‍රන්ථයේ ප්‍රධානම අරමුණ තමයි අපි දැක්ක ලංකාව තුළ තිබ්බ දේශීය වෛද්‍ය ක්‍රමයේ විනාශ වෙන්න, දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රතිඵල අඩු වෙන්න බලපාපු ප්‍රධාන කාරණාව තමයි මේ සවි කිරීම කියන එක නිවැරදි ආකාරයට කරන්නේ. එතකොට ඒ සවි කිරීම කරන එකට කොයි ආකාරයකටද පතුරු තියන්නේ, කොතන ඉඳන් කොයි ස්ථානයටද තියන්නේ කියන ඒ සියලුම දේවල් ඡායාරූප වලින් මේ ග්‍රන්ථය තුල ඇතුළත් කරලා තියෙනවා. නිවැරදිම වඩාත්ම නිවැරදි සහ උචිත යෝග්‍යම ආකාරයට විස්තර කරලා තියෙනවා. ඔව් මොකද මේ කැඩුම් බිඳුම් වලදී මේ කරන ප්‍රතිකාරයන් හරියට කරේ නැත්නම් ඊට පස්සේ බරපතල හානියක් ඒ අස්ථි වලට සිද්ධ වෙන්න පුළුවන්, මාංශ පේශි වලට සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි සමහර ලාට ඒ පතුරු තියලා බඳින ආකාරය පවා නියම ඒ ක්‍රමවේදය නොදන්නා කෙනෙක් ඒක බැන්දොත් එහෙම සමහර විට අපිට නැවත නැවත ප්‍රතිකාර අරගෙන සෑහෙන දුකක් විඳින්න වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි අනිවාර්යෙන්ම මේ හෙළ වෙදකමේදී, දේශීය වෙදකමේදී, ආයුර්වේදයේ වෙදකමේදී අපි සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගෙන්ම ප්‍රතිකාර ලබා ගන්නට කියලා කියන්නේ නිරන්තරයෙන්ම අපි ඔබව දැනුවත් කරන්නේ ඒ නිසාවෙන්. ශ්‍රී ලංකාවේ දේශීය කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳව තමයි මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය නිර්මාණය කරලා තියෙන්නේ. වෛද්‍යවරුන් 3 දෙනෙක් එකතු වෙනවා. එකම දේ විශේෂත්වය තමයි මේක එක පැත්තකින් බලනකොට මේ අපේ හෙළ වෙදකමත් එක්ක මේ බටහිර වෛද්‍යවරයෙකුත් මුසු වීමේ තියෙන වෙනසකුත් තියෙනවා. මොකද ඔවුන් පවා අද අපේ මේ හෙළ වෙදකමේ අගය, මහිමය සහ වටිනාකම මේ හාස්කම හරියට දන්න වෛද්‍යවරු අපි අතර ඉන්නවා, බටහිර වෛද්‍යවරු. ඉතින් ඒ අයත් මට මතකයි එක්තරා අවස්ථාවකදී අපේ අපේක්ෂා රෝහලේ අපේ වෛද්‍යවරයෙක් එකතු වෙනවා නාවින්න ආයුර්වේද රෝහලේ පිළිකා සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරයෙක් සමගින් මේ වැඩසටහන මේ ස්ථානයේදී මේ පිළිකා මේ මර්ධන වැඩසටහන පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කළා. මොකද දේශීය කෑම බීම වලින් අපි කොහොමද මේ පිළිකාවට වැට බඳින්නේ කියන එක, දේශීය වෙදකමේදී පිළිකාවට වැට බඳින්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් එවැනි දේවල් සිදු වෙනවා. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ වෛද්‍යතුමාට ආයුර්වේද වෛද්‍ය සම්පත අත්තනායක මහතාය අද අපේ මේ වැඩසටහනට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ දේශීය කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳව කතා කරන්න.